ඔන්න මම කලින් වීඩියෝ එකේ part 2 එක ගෙනල්ලා තියෙනවා. මේකේ මල්ටි කුකර් එකක්, පොඩි බ්ලෙන්ඩර් එකක්, ඒ වගේම හොඳ ජූස් බ්ලෙන්ඩර් එකක් වගේ අයිටම් ගොඩාක් තියෙනවා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. කලින් වීඩියෝ එකේ මම දාලා තිබ්බ හොඳ quality knife දෙකක්. ඒ දෙකට ගොඩාක් orders ආවා. ඉතින් ඔයාලට මේ fish knife එකයි, ඒ වගේම මේ axe knife එකයි දෙකම අපෙන් ගන්න පුළුවන්. මේ වල වැඩි විස්තර part 1 එකේ තියෙනවා. මම description එකට link එක දාලා තියන්නම්. මේ වීඩියෝ එකෙන් මම මුලින්ම ඔයාලට ගෙනල්ලා තියෙනවා මේ වගේ mini grinder එකක්. මේක watt 150ක grinder එකක්. මේකට මුලින්ම ලැබෙනවා මේ වගේ manual එක. ඊට පස්සේ මේක තමයි මේකට ලැබෙන grinder එක. මේ grinder එකට තල 4ක් තියෙනවා. ඒ වගේම plug එක 3 pin plug එකක්, square pin. ඒ වගේම මේකේ වයර් එකත් සාමාන්‍යයෙන් මහතට තියෙනවා. හීනිම වයර් එකක් නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. ඔය විදියට හොඳට කැපෙන තල තමයි තියෙන්නේ. මේකට එන කප් එක වෙනම ගලවන්න බෑ. එකටම තමයි තියෙන්නේ. ඒ කියන්නේ මෝටරෙත් එක්ක එකටම තමයි ඇවිල්ලා තියෙන්නේ. මම කිව්වා වගේම මේකේ මෝටර් එක වොට් 150ක මෝටර් එකක් ඔන්න ඔය විදිහට තියෙනවා. මේකේ ඔයාලට කෝපි, ගම්බිරිස්, කොත්තමල්ලි වගේ දේවල් ග්‍රයින්ඩ් කරගන්න අවශ්‍ය දේවල් කරගන්න පුළුවන්. ඉතින් මේ බ්ලෙන්ඩර් එක වෙන්නේ රුපියල් 1990යි. ඔයාලගේ ගෙදරට අවශ්‍ය පොඩි දේවල් ග්‍රයින්ඩ් කරගන්න අවශ්‍ය දේවල් මේකෙන් කරගන්න පුළුවන්. අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් ස්ක්‍රීන් එකේ දාලා තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඕඩර් එක ප්ලේස් කරගන්න. මේක තමයි මේකට එන ලිඩ් එක. ලිඩ් එක මේ විදියට වහලා පොඩ්ඩක් කරකුවට පස්සේ ඒක ලොක් වෙනවා. එතකොට මේකෙන් බ්ලෙන්ඩ් කරනකොට මේ එළියට යන්නේ නැහැ. හොඳට සීල් වෙන්න ලොක් වෙනවා. මම දැන් පෙන්නපු කෑල්ලට තමයි මේක ලොක් වෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මේ බ්ලෙන්ඩර් එක ඔයාලා ඕන තරම් ඔන්ලයින් දැකලා ඇති. ගොඩාක් ලොකු ගණන් වලට අපි ඔයාලට මේක රුපියල් 1990කට දෙනවා. ඊට පස්සේ ගෙනල්ලා තියෙනවා ගෙදර රොටි, පැටිස් වගේ දේවල් හදන අයට මෝල්ඩ් එකක්. මේ මෝල්ඩ් එක ප්ලාස්ටික් වලින් තමයි එන්නේ මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලා මෙතනට රොටි ගුලියක් තිබ්බට පස්සේ ඔයාලා මෙතනින් මේක පහත් කරාම ඒක ෆ්ලැට් වෙනවා. ඊට පස්සේ ඒක අරගෙන අතනින් තියලා මේ පැත්තට මේව කරාට පස්සේ ඔයාලට පැටිස් එකේ හැඩයට ගන්න පුළුවන්. ඉතින් මේ පැටිස් මෝල්ඩ් එක වෙන්නේ රුපියල් 600යි. අවශ්‍ය කෙනෙක්ට පුළුවන් ඕඩර් එකක් දාගන්න. මේකට මෙන්න මේ වගේ ටූල් එකකුත් එනවා. සමහරක් විට මේකෙන්නේ රොටිය ගලව ගන්න වෙන්න ඇති. දන්නේ කොහොම හරි මේ වගේ ටූල් එකකුත් මේකට එනවා. මේක වෙන්නේ රුපියල් 600යි. ඉතින් ඔයා මේකෙන් අයිටම් කීයක් ගත්තත් ඔයා ලංකාවේ කොහේ හිටියත් ඔයාගේ ඩිලිවරි charge එක වෙන්නේ රුපියල් 450ක් විතරයි. ඉතින් ඔයාට එක බඩුවක් විතරක් නෙවෙයි ඔයාට අවශ්‍ය කරන ඕනම අයිටම් ප්‍රමාණයක් රුපියල් 450ක ඩිලිවරි charge එකක් යටතේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට ගෙදරට ගෙනාවට පස්සේ සල්ලි දීලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ ගෙනල්ලා තියෙනවා super bright lamp torch එකක්. ඉතින් මේක ඔයාලට ඕනම ඝන අඳුරක මේක පාවිච්චි කරන්න පුළුවන් සහ මේක ගොඩාක් දුරට විහිදෙනවා. ඈත තියෙන දේවල් උනත් මේකෙන් බලා ගන්න පුළුවන්. හොඳ එළියේ තියෙන torch එකක්. මේක rechargeable. මේ විදිහට charging cable එකක් මේකට ලැබෙනවා. මේ තියෙන්නේ torch එක. මේ විදිහට තමයි එන්නේ. මේකේ රෑ කාලේදී මම කරපු වීඩියෝ එකක් ටෝච් එක ගහලා කරපු වීඩියෝ එකක් තියෙනවා කලින් වීඩියෝ එකක. මම මේකේ ඒ විදිහට පෙන්වන්නේ නැහැ. ඉතින් මම මේ ඔයාලට නෝමල් විදිහට පෙන්වන්නම් මේකේ ලයිට් එක. මේ වීඩියෝ එක දවල් කරලා තියෙන නිසා හරියට පේන්නේ නැහැ එළිය කොහොමද කියලා. මේකේ නිවි පත්තු වෙන්න සහ එක දිගට පත්තු වෙලා තියෙන දෙවිදියටම පත්තු කරන්න පුළුවන්. මෙන්න මේ ටෝච් එක ඔයාලට මේසයක් උඩ තියලා පාඩම් වැඩ කරන වෙලාවට ඒ වගේ දේවල් වලදී පාවිච්චි කරන්න පුළුවන්. කරන්ට් ගියපු වෙලාවක වගේ පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මෙතනින් තමයි කේබල් එක ගහලා charge කරගන්න තියෙන්නේ. ඔයාලට මේ ටෝච් එක අපෙන් රුපියල් 2300කට ගන්න පුළුවන්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ස්ක්‍රීන් එකේ දාලා තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ ගෙනල්ලා තියෙනවා ෆුට් මසාජ් එකක්. මේ විදිහට charging cable එක, machine එක වගේම මසාජ් එකත් ලැබෙනවා.
මේකේ මේ පෙන්නලා තියෙන තැන් දෙකෙන් ඔයාලගේ කකුල් දෙක තියාගෙන ඉන්න තියෙන්නේ. එතකොට මසාජ් කරගන්න පුළුවන්. මම මේක පාවිච්චි කරන විදිය ඔයාලට පෙන්නන්නම්. මුලින්ම මේ මැෂින් එක ගන්න. ඔයාලට පේනවා ඇති මේ වගේ කොටස් දෙකක් මේකේ තියෙනවා. මේ මසාජ් එකේ තියෙන කොටස් දෙකට සම්බන්ධ කරගන්න මුලින්ම. මේ විදිහට සම්බන්ධ කරගත්තට පස්සේ මෙතනින් ඔන් කරගන්න පුළුවන්. එතකොට අඩු වැඩි කරගන්න තියෙනවා මෙතන ධන ඍණ කියලා දාලා එතනින් ඔයාලගේ අඩු වැඩි කරගන්න පුළුවන්. يعني මසාජ් වෙන ප්‍රමාණය. මේ මැෂින් එක ඔන් කරගත්තට පස්සේ ඔයාලා කකුල් දෙක මේ විදිහට තියාගන්න. ඔය පෙන්නලා තියෙන තැන් දෙකෙන් කකුල් දෙක තියාගත්තට පස්සේ ඔයාලට දැනෙයි කකුලට මසාජ් එකක් එනවා. ඔයාලගේ මසාජ් වෙන තැන වෙනස් කරගන්නත් පුළුවන් මේකෙන්ම. ඉතින් මේක කරන්ට් එක වදිනව නෙවෙයි. මසාජ් එකක් තමයි යන්නේ. අවශ්‍ය කෙනෙක්ට මිලදී ගන්න පුළුවන්. මම මේක ස්ටෝර් එකට ගෙනාවේ අද වුණාට අවුරුදු ගානකට කලින් ගත්තු එකක් තාමත් අපේ ගෙදර තියෙනවා. ඉතින් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ පාවිච්චි කරන්න පුළුවන්. කකුල් දෙක රිදෙන වෙලාවල් වලට ඔයාලට මසාජ් කරගන්න ලේසියෙන්ම මේක පාවිච්චි කරලා පුළුවන්. ඉතින් මේක වෙන්නේ රුපියල් 790ක් විතරයි. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඕඩර් එකක් දාගන්න. ඊට පස්සේ ගෙනල්ලා තියෙනවා කන්ටේනර්ස් 4ක් එන පැක් එකක්. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මෙතනින් ඕපන් කරන්න ක්ලෝස් කරගන්න පුළුවන්. ඉතින් මේ එකකට මිලිලීටර 250ක් වෙනකන් ඔයාලට අවශ්‍ය දේවල් දාන්න පුළුවන්. මේක ඔයාලගේ කිචන් එකටම විතරක් නෙවෙයි. ඔයාලට ස්වීකින්ස් බබලු වගේ දේවල් වෙන් කරලා තියාගන්නත් මේක ගන්න පුළුවන්. ඉතින් මේක මේ වගේ ට්‍රාන්ස්පේරන්ට් එකක් තමයි එන්නේ. මේ කන්ටේනර්ස් 4ම රුපියල් 1750ක් විතරයි වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ ගෙනල්ලා තියෙනවා ඔයාලට garbage bag දාලා තියන්න පුළුවන් box එකක්. මේක වෙන්නේ රුපියල් 840යි. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. මේකට මේ විදිහේ ඩබල් ටේප් කෑල්ලක් ලැබෙනවා. ඔයාලා මෙතනට සම්බන්ධ කරලා අදාළ තැනින් එල්ලන්න තියෙන්නේ. මේ තියෙන්නේ අපේ ගෙදර අපි එල්ලලා තියෙන විදිහ. ඉතින් මේක හරිම පහසුයි. ඔයාලට බෑග් දාන්න ගන්න හැම දෙයකටම මෙතනින් ඔයාලට අවශ්‍ය බෑග් එක මෙතනින් ගන්න පුළුවන්. බෑග් එකක් දාන වෙලාවට මෙතන උඩින් පියන ඇරලා දාන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි තියෙන්නේ. ඔයාලට මේක රුපියල් 840කට අපෙන් ගන්න පුළුවන්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ස්ක්‍රීන් එකේ දාලා තියෙන WhatsApp නම්බර් එකට මෙසේජ් එකක් දාන්න. ඊට පස්සේ ගෙනල්ලා තියෙනවා මේ විදිහට ඉලෙක්ට්‍රික් කුකර් එකක්. මේකත් මගෙන් මේ වෙනකොට ගොඩාක් කට්ටිය අරගෙන තියෙන කුකර් එකක්. ඉතින් ඒ අය දන්නවා ඇති මේකේ ක්වොලිටි එක කොහොමද කියලා. ඉතින් මේ මල්ටි කුකර් එක වෙන්නේ රුපියල් 3450යි. මේකට මුලින්ම මේ වගේ ලිඩ් එකක් තියෙනවා. මේකට ට්‍රාන්ස්පේරන්ට් වීදුරු ලිඩ් එකක් තමයි එන්නේ. ඊට පස්සේ ස්ටීල් වලින් මේ වගේ ස්ටීමර් එකක් තියෙනවා. මේක තමයි මේකට ලැබෙන කේබල් එක. ඊට පස්සේ මේක තමයි කුකින් පොට් එක. මේක ලීටර 1.8 කුකින් පොට් එකක්. මෙතනින් තමයි ඔන් ඕෆ් කරගන්න තියෙන්නේ. ඉතින් මේකේ සාමාන්‍යයෙන් බත් උයනවා නම් ග්‍රෑම් 300ක් විතර උයන්න පුළුවන්. ඔයාලට වෑංජන උයනවා නම් සාමාන්‍යයෙන් 5-6 දිනකට උනත් උයන්න පුළුවන්. මේක වොට් 600ක් තියෙන කුකර් එකක්. ඉතින් මේකේ ඔයාලට බත් විතරක් නෙවෙයි තෙල් දාන දේවල්, තම්බන දේවල්, උයන දේවල් ඕනම දෙයක් කරගන්න පුළුවන්. එකවර දැන් ඔයා බතක් තියලා තියෙනවා නම් උඩ බිත්තර, එළවලු වගේ දෙයක් ස්ටීම් කරගන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා තමයි මේකට මල්ටි කුකර් එකක් කියන්නේ. මේ මල්ටි කුකර් එක ඔයාලට රුපියල් 3450කට අපෙන් ගන්න පුළුවන්. සීමිත තොගයක් විතරයි තියෙන්නේ මේකේ. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මෙසේජ් එකක් දාන්න. ඊට පස්සේ තියෙනවා ඔයාලගේ ගෙදර තියෙන ෆ්‍රිජ්, වොෂින් මැෂින්, කබඩ් වගේ දේවල් තියන්න පුළුවන් ස්ටෑන්ඩ් එකක්. ඉතින් මේකේ සයිස් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් නිසා ඔයාලට බය වෙන්න හේතුවක් නැහැ. ඔයාගේ ගෙදර තියෙන උපකරණේ මේකේ තියන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියන එක ගැන. මේකේ සාමාන්‍යයෙන් හොඳට දැන් ෆ්‍රිජ් එකක, වොෂින් මැෂින් එකක් වගේ තියන්න පුළුවන් බර රදවන්න පුළුවන් ස්ටෑන්ඩ් එකක්. මේකට මේ වගේ කොටස් ටිකක් තමයි එන්නේ. ඕගොල්ලෝ ගෙදර ගෙනාවට පස්සේ මේක ෆික්ස් කරගන්න ඕනේ. මෙන්න මේ වගේ කෑලි 4ක් තියෙනවා. ඉතින් ඔයාලා තියෙන එකේ 4 පැත්තට තමයි ඒ 4 එන්නේ.
මේක ෆික්ස් කරගන්න හරිම ලේසි. මම මේ වීඩියෝ එකේ දාලා තියෙන විදිහට ෆික්ස් කරගන්න. එතකොට ඔයාලට මේ වගේ එකක් තමයි ලැබෙන්නේ. මේකට රෝද 4ක් එනවා. ඉතින් ඔයාලට මේක ලේසියෙන්ම එහා මෙහා කරගන්න පුළුවන්. පිරිසිදු කරන වෙලාවට අදින්න ඇදලා පිරිසිදු කරගන්න පුළුවන්. හරිම පහසුවෙන් මේ විදිහට රෝද 4ක් එනවා. මේ රෝද දෙකක් ලොක් කරන්න පුළුවන්. ඉස්සරහ රෝද දෙකට ලොක් කරන්න පුළුවන් දෙක දාගන්න. එතකොට ඔයාලට අනවශ්‍ය වෙලාවට මේක එහා මෙහා යන එක වළක්ව ගන්න පුළුවන්. මේකේ ඔයාලට සයිස් එක මෙන්න මේ විදිහට දීලා තියෙනවා. ඕකෙන් හදාගන්න පුළුවන්. සෙන්ටිමීටර් 56 තමයි මේකේ හදාගන්න පුළුවන් ලොකුම සයිස් එක. ඒ කියන්නේ පැත්තක දිග සෙන්ටිමීටර් 56ක් වෙච්ච සමචතුරස්‍රයක් තමයි මේකෙන් හදාගන්න පුළුවන් ලොකුම ප්‍රමාණය. මේ එකක් රුපියල් 1990ක් විතරයි වෙන්නේ. අවශ්‍ය කෙනෙක්ට මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න ගෙනල්ලා තියෙනවා high quality juice blender එකක්. ඉතින් මේක වොට් 800ක juice blender එකක්. Osaka national brand එකෙන් තමයි ගෙනල්ලා තියෙන්නේ. මුලින්ම මේ තියෙන්නේ මෝටර් එක. ඉතින් ඔයාලට මේකත් බැලූ බැල්මට පේනවා ඇති මේකේ quality එක. මේකට multi speed control එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම copper motor එකක් තමයි තියෙන්නේ. මේකේ quality එක වගේම luxury look එකක් තියෙනවා ඔයාලට පේනවා ඇති. ඉතින් මේ blender එක වෙන්නේ රුපියල් 6850යි. on off කරන්න වෙනම පැත්තක් තියෙනවා. blend කරගෙන තියාගන්න තව පැත්තක් තියෙනවා. මේ විදිහට තමයි තියෙන්නේ. මේකේ ස්පීඩ් එකත් ඔයාලට හොඳට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. අඩුම එකේ ඉඳන් වැඩිම ස්පීඩ් එකක් වෙනකම්ම තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මේකේ මෝටර් එක එන්නේ. මේ තියෙන්නේ ජූස් කප් එක. ඉතින් මේක එන්නේ නිකන් කොටු ෂේප් එකකට වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ කප් එක බ්ලෙන්ඩරේට සම්බන්ධ වෙන විදිහ. ඉතින් අනිත් ඒවා වගේ නෙවෙයි. මේක හොඳ ක්වොලිටි එකට ඇවිල්ලා තියෙනවා. මේ ලොකු කප් එක ලීටර් 2.5 කප් එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලොකු කප් එකක් තමයි එන්නේ. මේක සම්බන්ධ කරනකොට අනිත් ඒවා වගේ නෙමෙයි සම්බන්ධ කරන්න තියෙන්නේ. මේක නිකම්ම බස්සන්න විතරයි තියෙන්නේ. ආයෙමත් කරවකලා මේ ලොක් කරගන්න වගේ එන්නේ නැහැ. ඉතින් ওই විදිහට කප් එක එනවා. මේ තියෙන්නේ ඒකට එන ලිඩ් එක. ඉතින් රබර් ග්‍රිඩ් එකක් ගිහිල්ලා සීල් වෙන්න වැහෙන විදිහට තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. මෙදා පාර අපි ජූස් බ්ලෙන්ඩර් එක විදිහට ඔයාලට හොඳ ක්වොලිටි එකක් ගේන්න හිතුවා. ඉතින් මේ බ්ලෙන්ඩර් එක රුපියල් 6850ක් තමයි වෙන්නේ. ඔයාලට මාස 6ක වගකීමක් අපි මේකෙදි දෙනවා. මේ බ්ලෙන්ඩර් වල මොකක්ම හරි කම්පැනි ඉෂුව එකක් ආවොත් ඔයාට පුළුවන් මේවා අපිට කියලා හදව ගන්න. ඉතින් ඒ විදිහට තමයි අපි මේකේ වොරන්ටි එක දෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ ග්‍රයින්ඩර් කප් එක. මේකත් අර විදිහටම තමයි මේකට සම්බන්ධ කරන මේ ඒ කියන්නේ මෝටරේට සම්බන්ධ කරන කොටස ඇවිල්ලා තියෙන්නේ. මේකෙත් පොඩ්ඩක් කොටු ෂේප් එකක් තියෙන කප් එකක්මයි ඇවිල්ලා තියෙන්නේ. මේ විදිහට සම්බන්ධ කරගන්න තියෙන්නේ. මේ තියෙන්නේ පොඩි කප් එකේ ලිඩ් එක. මේ පොඩි කප් එකටත් බ්ලේඩ් 6ක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඒ වගේම ජූස් කප් එකටත් බ්ලේඩ් 6ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට හොඳට මේකෙන් වැඩ ගන්න පුළුවන්. හොඳ ක්වොලිටි එකට තියෙන බ්ලෙන්ඩර් එකක් තමයි අපි මෙදා පාර ගෙනල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ පොඩි කප් එකේ එන බ්ලේඩ් 6. ඔයාලට පේනවා ඇති. මේකේ ප්ලග් එක 3 pin ප්ලග් එකක්, ස්කෙයා පින්, ඒ වගේම ෆියුස් එකක් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම වයර් එකත් හොඳ මහතට ඝනකමට තියෙනවා. මේ තියෙන්නේ වොරන්ටි කාඩ් එක. ඔයාලට මාස 6ක වොරන්ටි එකක් ලැබෙනවා. ඉතින් මේ ටික තමයි මේ බ්ලෙන්ඩර් එකට එන්නේ. රුපියල් 6850කට අපෙන් මේක මිලදී ගන්න පුළුවන් මාස 6ක වගකීමක් එක්ක. ඉතින් මේ වගේ ක්වොලිටි බ්ලෙන්ඩර් එකක් ඔයාගේ කිචන් එකටත් ඔයාලා කැමති නම් එකතු කරගන්න. මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන WhatsApp නම්බර් එකට අදම මෙසේජ් එකක් දාන්න. අද වීඩියෝ එකෙන් ඔය ටික විතරයි ගෙනාවේ. ඉතින් ඔයාලා අයිටම් කීයක් ගත්තත් ඩිලිවරි charge එක වෙන්නේ රුපියල් 450ක් විතරමයි. ඔයාලට අවශ්‍ය කරන භාණ්ඩවල ස්ක්‍රීන්ෂොට් දාලා තියෙන WhatsApp නම්බර් එකට දාන්න. ඔයාගේ නමයි, ඇඩ්‍රස් එකයි, ෆෝන් නම්බර්ස් දෙකකුයි එක්ක ඔයාට පුළුවන් ඉක්මනින්ම ඔයාගේ ඕඩර් එක දාගන්න.
ඉතින් මගේ channel එක subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ඉස්සරහා තියෙන bell icon එක click කරලා තියාගත්තොත් ඔයාලට වීඩියෝ එකක් දාපු ගමන්ම බලන්න පුළුවන්. bye.